සිංහ ලග්නය අයිබෝවන් ඔබ සැම අපගේ YouTube නාලිකාවට බොහොම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. අප දැන් මේ සූදානම් වන්නේ 2026 වර්ෂයේ අප්‍රේල් මාසය සිංහ ලග්නයෙන් උපන් ඔබට කෙසේද කියා පූර්වකථනය කර බලන්නයි. අපගේ පුංචි ඉල්ලීමක් තිබෙනවා. අපගේ මෙම YouTube නාලිකාව subscribe කරන්න. එවිට ඔබට ඉදිරියේදීත් මෙවැනි වටිනා වීඩියෝස් ඉක්මනින් හා පහසුවෙන් නැරඹීමේ හැකියාව ලැබෙනවා. අප බලමු අප්‍රේල් මාසයේ උදාවේ සිංහ ලග්නයේ තත්කාල කේන්ද්‍ර සටහන කෙසේද කියා. පළවන භාවයේ කේතු ග්‍රහයත්, දෙවන භාවයේ චන්ද්‍ර ග්‍රහයත්, හත්වන භාවයේ රාහු බුධ කුජ යන ග්‍රහයන් සංයෝග විත්, අටවන භාවයේ නෙප්චූන් ශනි රවි යන ග්‍රහයන් සංයෝග විත්, නවවන භාවයේ සිකුරු ග්‍රහයත්, දහවන භාවයේ යුරේනස් ග්‍රහයත්, 11වන භාවයේ ගුරු ග්‍රහයත් සංයෝග වී ග්‍රහ සංයෝග අනුව තමයි මෙම තත්කාල කේන්ද්‍ර සටහන අප්‍රේල් මාසයේ ආරම්භයේ උදාවන්නේ. ඉතින් අපගේ මෙම වීඩියෝවේ ඩිස්ක්‍රිප්ෂන් එක යටතේ වීඩියෝ අප පළ කර තිබෙනවා. ඔබ පුදුම කරන විස්මිත අනාවැකි නමින්. ඔබ එම වීඩියෝ නරඹන්න. එම වීඩියෝ නැරඹීමෙන් ඔබට ඔබ පුදුම කරන විස්මිත අනාවැකියක් දැක බලා ගැනීමට හැකියාව ලැබේවි. අපි බලමු මුලින්ම සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ගති ගුණ චරිත ස්වභාවය කෙසේද කියා. සිංහ ලග්නය කියන්නේ රාශි චක්‍රයේ පස්වෙනි රාශිය. ග්‍රහලව රජුවන සූර්යයා රවි තමයි මේ ලග්නය පාලනය කරන ලග්නාධිපති වන්නේ. ඉතින් මෙම ලග්නය තියෙනයි බොහෝම අසාමාන්‍ය පෞරුෂවයක් තියෙන කට්ටිය. ඉතා කැපී වෙන චරිතයක් තියෙන කට්ටිය. ඉතින් සිංහ ලග්නේ තිර රාශියක්, ඒ වගේම තේජෝ කියන පංචමහා භූතයට තමයි අයිති වෙන්නේ. සිංහ ලග්නේ උපතින්ම නායකත්ව ගුණාංගයේ තියෙන පිරිසක් ඕන තැනක මුල් තැන ඉහළ තැන අග්‍රස්ථානයේ තමයි වුන් ගන්නෙ. ඉතින් කොතන ගියත් කැපී පෙනෙන්න උත්සාහ කරන ගතියක් සිංහ ලග්නෝමියන් තුළ තිබෙනවා. අර රාජකීය පෙනුමක් වගේම ඉතාම අභිමානවත් චරිත ස්වභාවයක් තමයි මේ සිංහ ලග්නෝමියන්ගේ පවතින්නේ. ඉතින් මේගොල්ලෝ ගොඩක් කැමති අන් අය Taman කෙරේ අවධානය යොමු කරනවට, Tamanගෙන් උපදෙස් ගන්නවට, Taman කියන දේ අහනවට, Tamanට ටිකක් යටහත් පහත්ව ගෞරව කරලා සලකනවට මේ සිංහ ලග්න හිමියෝ බොහොම කැමතියි. ඒ වගේම සිංහ ලග්නීතු බොහොම ධෛර්යවන්තයි. ඕන තැනක මුල් තැන අරගෙන නොසැලී නොබියව ඉදිරියටම යන්න පුළුවන්. හරිම නිර්භීතයි. ඉතින් මොන අභියෝගයක් ආවත් සිංහ ලග්නෙ වෙන්න මේ පස්සට යන්නේ දෙකට නැවෙන්නවත්. කොන්ද කෙලින් තියාගෙන ඒවට මුහුණ දෙනවා. ඉතින් එහෙම මුහුණ දෙන ශක්තියත් මොවුන්ගේ ශරීරයේ සිත තුළ තියෙනවා. ඒ වගේම ත්‍යාගශීලී. මොකද අර අනිත්‍යයට චුට්ටක් දෙවනු වෙන්න කැමති ගතියක් තියෙන හින්දා ත්‍යාගශීලී භාවයක් තියෙනවා. හැබැයි උදව් කරන්න ගත්තොත් සිංහ ලග්නෙ හිමියෝ හදවතින්ම තමයි උදව් කරන්නේ. හිතේ එකක් තියාගෙන වෙන වැඩක් කරන සිරිතක් මේ සිංහ ලග්න හිමියන්ගෙන් නැහැ. ඒ වගේම හරිම කරුණාවන්තයි. අර පොඩ්ඩක් හිතේ ලොකුකම ඒ ගතිය තිබ්බට හදවත හරි කරුණාවන්තයි. ඉතින් අර තමන්ගේ සමීපතය තමන්ට හදවතට කිට්ටු කට්ටිය වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න මේ සිංහ ලග්න හිමියෝ දෙපාරක් හිතන්නේ නැහැ. ඉතින් ඒ වගේම මේ සිංහ ලග්න හිමියන්ගේ තව දෙයක් තමයි මිත්‍රත්වයේදී ආදරයේදී ඊටම විශ්වාසවන්ත චරිත. හරිම අවංකයි. අවංකව ආදරය කරන කොට්ටාශයක් තමයි සිංහ ලග්න හිමියෝ. හැබැයි මොවුන් ටිකක් නම්‍යශීලී වෙනවා අඩුයි. ටිකක් අනිත් අයට නැවෙන්න, අනිත් අයගේ මතය පිළිගන්න වැඩි කැමැත්තක් නැහැ. Taman තීරණයක් ගත්තොත්, Taman මතයක් දරුවොත්, ඒ මතය නිවැරදි කියලා තමයි මේගොල්ලෝ හැමතිස්සෙම විශ්වාස කරන්නේ. ඉතින් අර එයාලගේ අධික විශ්වාසය නිසා අනිත් අය කියන දේවල් වලට ඇහුම්කන් දෙන ගතිය අඩුයි. ඒකට අනිත් අය කිව්වත් මේ තීරණය වෙනස් කරන්න මේ ඔබ ගත්ත තීරණය වැරදි කියලා කිව්වත් මේ සිංහ ලග්න හිමියෝ වැඩි ඒක කනකට ගන්නෑ. ඔවුන්ගේ මතයම සපත කරලා ඔවුන්ගේ මතයට අනිත් අය නම්මවා ගන්න තමයි මොවුන් ගොඩක් වෙලාට උත්සාහ දරන්නේ. ඔවුන් බොහෝ වෙලාවට ඒ ඔවුන්ගේ හිතේ තියෙන ප්‍රයත්නේ හිතේ තියෙන මේ සිතුවිල්ල කොහොම හරි සාර්ථක කරගන්න පිරිසක් තමයි මේ සිංහ ලග්න හිමියෝ. හොඳයි දැන් අප බලමු 2026 වර්ෂයේ අප්‍රේල් මාසයේ සිංහ ලග්නෙ උපන් ඔබට කොහොමද කියලා. ඉතින් ඔබගේ මේ නවවන භාවයේ සිකුරු තමයි තැන්පත් වෙලා ඉන්නේ. ඉතින් පළවෙනි සති දෙකේ සිකුරු තනියම සිටියත් අපේ සිංහල හින්දු අලුත් අවුරුදු උදාවීමත් සමග රවි ග්‍රහයත් මෙම 9 වෙනි භාවයට පිවිසලා ග්‍රහ සංයෝගයක් හට ගන්නවා. ඉතින් මේක ඇත්තටම බලවත් පීඩීමක්. ඔබට පියාගේ පැත්තෙන් ලොකු අවස්ථාවක් ලැබෙන කාලයක්. පියාගේ පරපුරෙන් දීපලක්, පියාගෙන් හෝ දීපලක් හිමිකමක්, පරම්පරාගත උරුමයක් ලැබෙන්න තියෙනවා නම් මේ කාලයක ලැබෙනවා. බොහොම පහසුවෙන් කිසිම කරදරයක් නැතුව, බාධාවක් නැතුව ඉක්මනින්ම ඔබට ඔබගේ එම ලැබෙන දේ ලබා ගන්න ඉතා විශාල හැකියාවක් තිබෙනවා. මේ කාලේ ඔබගේ ආගම දහට ඉතාම ලැබි වෙනවා. ඉතින් ආගම කටයුතු යෙදෙන්න පන්සලක, පල්ලියක, කෝවිලක උනත් ඔබ මුල් තැනට තමයි කටයුතු කරන්නේ. ආගම කටයුතු ඔබ
ඔබ සම්බන්ධ වෙනවා වගේම මුල් තැනත් ඔබට නිකම්ම ඒ කාලේ ලැබෙනවා. ඉතින් ඔබ විදේශගත වෙන්න විදේශ සම කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේ ලාභ ලබා ගන්න පුළුවන් කාලයක්. ඒ වගේම ඔබගේ පෙර පින් පළ දෙන කාලයක්. ඔබගේ පෙර පින මේ කාලේ පළ දෙන්න ඉතා විශාල හැකියාවක් තිබෙනවා. ඉතින් අර පින් දහම් කටයුතු වල වගේ වැඩිපුර නිරත වුණොත් එම කටයුතු බොහොම පහසු වෙන්න පුළුවන්. ඉතින් මේ කාලේ බොහොම සපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් කාලයක්. ඔබගේ වෘත්තීය ජීවිතය බැලුවොත් මේ යුරේනස් ග්‍රහය තමයි 10 වෙනි ගාවේ ගමන් කරන්නේ. ඉතින් ඒ හරහා මේ ඔබගේ මේ වෘත්තීය ජීවිතය හදිසි වෙනස් වෙන්න පුළුවන්. ස්ථාන මාරු ලැබෙන්න පුළුවන්. ඔබ බලාපොරොත්තු වෙන ස්ථාන මාරු මේ කාලෙකට ලැබෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔබ සම්ප්‍රදායික රැකියාවලට වැඩි නවීන තාක්ෂණය උපයෝග කරගෙන ඔබගේ ව්‍යාපාර වලට ඔබ ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්, ඒ වගේම විවිධ පරිගණක තාක්ෂණය, ඉතින් ඒ වගේ දේවල් ඔය අපි හිතමු ඩිලිවරි හරි බෙදා හැරීමේ ඒ සම්බන්ධ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් GPS හරහා කරනවා. මේ ඔන්ලයින් බෑන්කින්. ඉතින් ඒ වගේ දේවල් කරන කට්ටියට මේ කාලේ හොඳයි. අර සාම්ප්‍රදායිකව පරණම සිස්ටම් එකට යන කෙනෙක් නම් චුට්ටක් බාධා වෙන්න පුළුවන්. ඉතින් ඔබ සාමාන්‍යයෙන් අර ඔබ සාම්ප්‍රදායික ව්‍යාපාරක නියැලෙනවා නම් ඔබට හොඳම දේ මේ කාලේ නවීන තාක්ෂණය ඔබගේ ව්‍යාපාරයට යොදා ගන්න. එවිට ඔබ නවීන තාක්ෂණය හරහා ඔබගේ කටයුතු ව්‍යාපාරික කටයුතු ඔබට ව්‍යාප්ත කිරීමේ ඉතා විශාල හැකියාවක් තිබෙනවා. ඒ වගේම ඔබට මේ කාලේ බොහොම හොඳ උපදේශනාත්මක මිතුරෝ ලැබෙන කාලයක්. සමාජයේ ඔබට ලැබෙන්නේ ඔබට උපදෙස් දෙන, ඔබව රැක බලා ගන්න, ඔබට යහපත් මාර්ගය පෙන්වන අය තමයි ඔබට මේ කාලේ ලැබෙන්නේ. ඉතින් ඔබගේ ආදායම් මාර්ගත් මේ කාලේ විවිධාංගීකරණයකට ලක් වෙන කාලයක්. ඔබට විවිධ ආදායම් මාර්ග ලැබෙනවා. ඉතින් ආදායම් මාර්ග බොහොම සාර්ථක ආදායම් මාර්ග බොහොම පහසුවෙන් ඔබට මුදල් ලැබෙන කාලයක්. ඒ වගේම ඔබ සමාජයේ ගරු බුහුමනට ලක් වෙන කාලයක්. ඔබගේ දරුවන්ගෙන් පවා ඔබට මේ කාලේ සතුටක් ඔබට අනපේක්ෂිත සතුටක් ඔබගේ දරුවෙක් කරා ඔබට ලැබෙන්න පුළුවන් කාලයක්. හොඳයි පළවෙනි භාවයේ කේතු ග්‍රහය ගමන් කරනවා. ඉතින් මෙම ග්‍රහ පිහිටීම ඔබ යම් තාක් දුරට හුදකලාවට කැමති වෙනවා. ඔබ ගැඹුරු සිතුවිලි ඔබ වෙනදාට වැඩිය මේ සිතුවිලි වල ගැඹුරටම කිමිදෙන කාලයක්. කුමක් හෝ දෙයක් ඔබට ඔබගේ ඔළුවට වැටුනොත් ඔබ මේ කාලේ වැඩිපුර කල්පනා කරනවා ඒ ගැන. ඒ වගේම ලෞකික සැප සම්පත් ඔබට මේ කාලේ ලැබුණත් ඔබ වැඩිපුරම මේ කාලේ බර වෙන්නේ ආධ්‍යාත්මික පැත්තට. ඉතින් මොකද ඔබගේ ආධ්‍යාත්මික උනන්දුව ඉතාම ඉහළ යන කාලයක්. ඔබගේ පළවන භාවය ඔබගේ ආත්මයට මේ කාලේ කේතු සමවැදිලා ඉන්නේ. ඉතින් ඒ හරහා ඔබ අධ්‍යාත්මයට වැඩි නැඹුරුවක් දක්වනවා. ඔබ ගෙනීම් කටයුත්තක මොකක් හෝ නියැලෙනවා නම් ඔබට මේ කාලේ මේ කටයුතු වලට නියැලෙන්න හොඳ කාලයක්. ඒ වගේම ඔබගේ මේ 7 වන භාවයේ රාහු ග්‍රහය ගමන් කිරීම හරහා සහකරු සමග අදහස් ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් සැලකිලිමත් වන්න. ඒ වගේම ඔබ හවුල් ව්‍යාපාරවලදී නම් අන්‍යයන් විශ්වාස කරන්න එපා. මොකද මේ රාහු කියන්නේ ඔබගේ මනස අවුල් කරන ග්‍රහයෙක්. ඉතින් අනිත් අයට ඔබ බොහොම පහසුවෙන් රවට්ටන්න පුළුවන්. ඔබගේ මේ ව්‍යාපාරික සහකරුවන්ට මේ ඔබට වැරදි උපදෙස් දීලා ඔබව නොමග යැවීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් මේ කාලේ ඔබ උපදෙස් ගැනීමේදී වෙනදාට වඩා ව්‍යාපාර සම්බන්ධයෙන් අපි මේ පවසන්නේ සැලකිලිමත් වන්න. ඉතින් 8 වෙනි භාවයේ සුවිශේෂී ග්‍රහ පිහිටීමක් තිබෙනවා ඔබගේ නෙප්චූන් ශනි ග්‍රහයන් සංයෝග වෙලා ඉන්නවා. මාස මැද භාගයේ කුජ ග්‍රහයත් එම සංයෝගයට පැමිණෙනවා. ඉතින් මේ 8 වෙනි දුෂ්ට ස්ථානයක් ලෙස සැලකුවට හොඳක් තියෙනවා මේකේ. ඔබට අර උරුම හිමිකම් ලැබෙන ස්ථානය. ඉතින් හැබැයි උරුම හිමිකම් ලැබීමට බාධාවක් කරන මේ කාලේ ওই නෙප්චූන් වගේ ශනි ග්‍රහයන් ඉන්න නිසා ඔබට උරුමයෙන් මොන හරි දෙයක් ලැබෙන්න තිබුණා නම් ඒවට ප්‍රමාදයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට හදිසි අනුතුරු ශල්‍ය කර්ම වගේ දේවල් යෙදෙන්න පුළුවන් කාලයක්. ඒ වගේම ඔබගේ මේ කතාවට යම්කිසි බාධා කරන්න පුළුවන් කාලයක්. ඔබ අනිත් අය කතා කරන්න ගියත් අනිත් අය ඔබට වෙනදට බාධා කරනවා. ඔබේ මතය ටිකක් ඔබගේ වචනය පොඩ්ඩක් නොපිළිගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් ඒකින්ද ඔබ පොඩ්ඩක් කතා කිරීමේදී වෙනදට සැලකිලිමත් වන්න. ඒ වගේම ඔබගේ මේ මනසට කිසියම් අසහනකාරී හැඟීමක් මේ කාලේ දැනෙනවා. ඉතින් මේ නොපෙනෙන බලවේග හරහා ඔබගේ මනසට බලපෑම් වෙන්න පුළුවන් කාලයක්. ඔබ ඒ සම්බන්ධයෙන් වෙනදාට වැඩි සැලකිලිමත් වෙන්න ඔබට සොයා බලන්න මේ මෙහෙම වෙන්නේ ඇයි කියලා. මොකද මේ නොපෙනෙන බලවේග හරහා ඔබට බලපෑම් කරන්නේ ඔබගේ රැකියාවටවත්, ඔබගේ වෘත්තියටවත්, ඔබගේ දරුවන්ටවත්, ඔබගේ ඉලක්ක වලටවත් නෙමෙයි. ඔබගේ මනසට තමයි මේ බලපෑම එල්ල කරන්නේ. ඉතින් අර මනසට බලපෑම එල්ල කරද්දී අපිට අනිත් දේවල් කරගන්න කිසියම් අපහසුතාවයක් තියෙනවා. ඉතින් හොඳම දේ ඔබ චුට්ටක් අධ්‍යාත්මික පැත්තට බර වෙන්න, ඔබගේ මනස සංසුන් කරන, ඔබගේ මානසික තත්ත්වය ඉහළ නංවා ගන්න පුළුවන් භාවනා ක්‍රමයක් හෝ සිත සංසුන් කිරීමේ කිසියම් අභ්‍යාසයක් මේ කාලේ කරන්න. එහෙම වුණොත් අර ඔබගේ මනසට නොපෙනෙන බලවේග හරහා එන අසහනකාරී හැඟීම, ගැටලුකාරී හැඟීම යම්තාක් දුරට මගහරවා ගැනීමේ හැකියාව තිබෙනවා. මොකද ඒ බලවේගය එන්නේ අපගේ මනස දුර්වල වුණාම. ඉතින් අපි ඒතකොට අපගේ මනසට තමයි බෙහෙත් කරන්න ඕනේ. මනස තමයි ශක්තිමත් කරන්න ඕනේ. ඉතින් මෙම අධ්‍යාත්මික ක්‍රම හරහා භාවනා ක්‍රම හරහා ඔබගේ මනස ශක්තිමත් කර ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. හොඳයි අපගේ පුරවකතනේ බලලා සිංහ ලග්නය ඔබගේ
අප්‍රේල් මාසේ සැලසුම් කරන්න, අවස්ථාවන් වලින් ප්‍රයෝජන ගන්න. ඒ වගේම ඔබට තර්ජන තියෙනවා නම් ඒවට සාර්ථකව මුහුණ දෙන්න. ඒ වගේම සිංහ ලග්නය ඔබට 2026 වර්ෂයේ අප්‍රේල් මාසය සාර්ථක වාසනාවන්ත ප්‍රීතිමත් ජයග්‍රාහී සුබම සුබ මාසයක් වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා.